Yang. Hai yang. Tami tadi bayar lagi nak. Cheers. Start boy Malsha. Kau siapa? Tadi Mission complete. අනිතින් අද අපි යන් ටිකක් වෙනස් විදිහේ ට්‍රිප් එක. ලොන් වීකෙන්ඩ් එකක තමයි අපි මේ ට්‍රිප් එක දාගත්තේ. ඉතින් ඒ නිසා අද ලොකු සෙට් එකක් ඉන්නවා. හැමෝම එකතුනේ බලංගොඩට. ඉතින් එතනින් පස්සේ අපි අපේ වාහනවල අපි යන්න ඕනි තැනට ගියා. ඔන්න ඉතින් මෙන්න මෙතනින් තමයි අපි වාහන පාක් කරේ. දැන් අපි යන්න හදන්නේ ලොකු කන්දක් නගින්න. තව ගහනවද? මේ වීඩියෝ ෆොටෝ නෙමෙයි වීඩියෝ. මේ කන්දේ ටෝටල් හයිට් එක මීටර් 1330ක් වගේ. ඉතින් මේකේ හයික් එකට අපිට සාමාන්‍යයෙන් පැය 3-4ක් වගේ හෝ ඊට වැඩි කාලයක් යනවා. තම්නේල් එකෙන් දැක්කට මං ඔයාලට තාම කිව්වේ නෑනේ අපි මේ කොහෙද යන්නේ කියලා. අපි මේ යන්නේ හාවගල. මෙතනින් ඉඳලා තමයි හයික් එක ස්ටාර්ට් කරන්න තියෙන්නේ. මුල් ටික නම් ඇත්තටම සාපේක්ෂව ගත්තොත් පොඩ්ඩක්වත් අමාරු නෑ. ඔයාලටම තේරෙයි මැදට ගියාම මේ හයික් එක කොච්චරනම් අමාරුද කියලා. ආසිද? වතුර ටික කැම්පින් එකට යනකොට අපිට ඉතින් වතුර කියන්නේ ඕනිම දෙයක් නේ. ඉතින් ඔයත් මේ වගේ හාවගල ඉන්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම මතක තියාගන්න ඩොමෙස්ටික් යූස් වලට පාවිච්චි කරන්න ගන්න වතුර පහළ ඉඳන් ලොකු කෑන්ස් වලට බර ගොඩාක් උස්සගෙන උඩට අරන් යන්න ඕනේ නැහැ. මොකද කියනවා නම් අපි ටික දුරක් ගියාම අපිට පුංචි දොළ පාරක් අහුවෙනවා. මෙන්න මේ තියෙන්නේ මං කිව්ව දොළ පාර තමයි. මෙතනට එනකන් ඔයා හිස් කෑන් අරගෙන ආවම ඇති. හැබැයි බීමට කෑමට ගන්න ඕනි වෙන වතුර හොඳ පිරිසිදු බෝතල් වලට අනිවාර්යෙන්ම පහළ ඉඳන් අරගෙන එන්න. ඉතින් ඒ දොළ පාර ගාව ඉඳගෙන අපි දවල් කෑමත් කාලා එතනින් වතුරත් පුරවගෙන ආයෙත් හයික් එක පටන් ගත්තා. හයික් එකේ මගක් දුර ගියාට පස්සේ අපිට දකින්න හම්බෙන මෙන්න මේ වගේ ලස්සන views තමයි අපිව මොටිවේට් කරන්නේ. උඩට යනකම්ම ඇත්තටම මෙහි ගොඩක් රස්නේ. ඒ වගේම උඩට ගිහිල්ලා ටික වෙලාවක් යනකම් මේ රස්නේ නම් නැති වෙන්නේ නැහැ. අපි යන සෙකන්ඩ් කැම්පින් එක. ෆස්ට් කැම්පින් එක අපි ගියේ කබරකල. මොකද්ද අවාසනාවකට ඒකේ වීඩියෝස් ඔක්කොම අපි අතින් නැති වුණා. ඒක දිග කතාවක්. බෑ. හරිම රස්නේ. ඇත්තටම කියනවා නම් එක වතුර පොදක් නැහැ මේ උඩ. ලෝකෝස්. අමුද ඒකේ උනට. කෝරගොල්ල පේනවද? පේනවද යාළුවා? මේ සෙට් එකක් දෙන්නේ ගියා උඩට ගිහලා ප්ලේස් එකක් අල්ලගන්න තව සෙට් එකක් යනවා. තව අපේ කට්ටියක් පල්ලෙහා ඉඳලා දෙනවා. අපි දෙන්න දැන් මේ මැද සෙට් එකට මැද පොඩි රෙස්ට් එකක් ගන්න. කිව්වත් වගේ අපිත් එක්ක ආපු අයියලා දෙන්නේ ඉක්මනින්ම ප්ලේසස් අල්ලගන්න ඕනි නිසා කන්ද උඩට නැහැ. මොකද කියනවා නම් අපි මෙහෙ ඇවිත් ඉන්නේ ලොන් වීකෙන්ඩ් එකක. ඉතින් මේ වගේ කැම්පින් සයිට්ස් ඇත්තටම හරිම ක්‍රවුඩඩ් මේ වගේ ගොඩක් නිවාඩු සෙට් වෙන දවස් වලට. තාම සදීප අයියලා නගිනවා. අම්මෝ බෑ. තාම කැලේ යවුනෙත් නෑ. මම හිතන්නේ දැන් අපි කිලෝමීටරයක් වගේ තමයි ඉල්ල තියෙන. තව කිලෝමීටර එකමාරක්. මෙන්න මේ ගල්තලාව වහුණායින් පස්සේ අපිට ඊට පස්සේ යන්න තියෙන්නේ පුංචි කැලෑ කෑල්ලකට. මේ පටන් ගන්නේ මං අන්නේ කිව්ව පුංචි කැලෑ කෑල්ල. මේක ඇතුළ හරිම සීතලයි. ඒ වගේම පුදුම ලස්සනක් තියෙන්නේ. ටිකක් විතර බයත් හිතෙන්නේ නැතුවමත් නෙවෙයි. මේක පහුවෙලා චුට්ට දුරකින් අපේ කැම්පින් සයිට් එකට යන්න පුළුවන්. අනේ මඩ මෙහෙම නිදාගෙන ඉන්න හිතන. කැලෑව කොටස තියෙන්නේ. කැලෑව කොටස තියෙන්නේ බොහොම පොඩි ප්‍රමාණයක් කියලා තමයි. මේ මොකද මේ? නිකන්
මුක්කු හරි සත්තු ආලා වගේ. ඇත්තද? ටිකක් ඒ කියන්නේ සාමාන්‍යයෙන් රෑ වෙච්ච වෙලාවේ හැන්දෑව වගේ වෙලාවේ මේක නගින එක නම් අමාරුයි නේ. අමාරුයි කියන්නේ බයයි නේද? අපි මේ දැන් වෙලාව එකට විතර ඇති. මේ මෙච්චර කළුවරයි. ටිකක් කරුවලයි. හැබැයි මම මේ හයික් එකේ ආසම ටික මං හිතන්නේ මේක. තව ඉස්සරහදී කියන්න බෑ තව ආසතෙන් මම මේකට ආසයි කියලා කියයි කියලා. හැබැයි මම මේකේ ආසම ටික මේක. අන්න අර පේන තැනින් අපි හිතන්නේ කැලෑ කෑල්ල ඉවරුණාට පස්සේ ඉවරයි. ඉවරුණා කියලා කැලෑ කෑල්ල ඉවරුණා කියලා කොහොමද හොයාගන්නේ? අර අපිට කලින් උඩට නැගපු අයියලා දෙන්නට තමයි මේ කෝල් කරේ. කොහොම හරි මෙන්න මේ ටිකට පොඩ්ඩක් විතර සිග්නල් තියෙනවා. මේක ගොඩක් උස කන්දක් නිසා හැමතැනම අපිට ෆෝන් සිග්නල් නැහැ. ඒත් අපිට මේ වගේ තැනින් තැන සිග්නල් අහුවෙන තැන් තියෙනවා. පොඩි වෙලා ඉන්න ඕනේ. ඔන්න ඉතින් කැලෑවේ අන්තිමටම එනකන් ඇවිත් තමයි අපි පුංචි රෙස්ට් එකක් කරගත්තේ. මොකද මේ තනි තලාවක් නිසා එන්න ලොකු අමාරුවක් නැහැ. මේ වෙනකන් ඔයාගේ අදහස් කොහොමද? මගේ අදහස් මට ඉක්මනටම ආවගල බලන්න ඕන. කොහෙද හිටියේ මෙච්චර වෙලා? ඈ? කොහෙද හිටියේ මෙච්චර වෙලා? කොහෙද හිටියේ මෙච්චර වෙලා? ආට චිකන් කෑල්ලකුත් දෙන්න දුන්නා නේද අපිත් එක්ක එන්න කියලා? කිසිම කෙලගොඩ නැද්ද නා? කෙලගොඩ නැද්ද? කෝ චුට්ටක්. අනේ පැටියෝ. අන්න සුදු මණික. මෙයාලව නාවනවද දන්නේ නේ? සීතල පැටියෝනේ. මේ ලස්සන මේ කුඹි මේ ටික ලස්සන. මුදුමල බල්ලේ. අපි අරන් යන්න. ඔන්න ඉතින් අපි දැන් මේ හාවගල කන්ද උඩටම ඇවිත් තමයි ඉන්නේ. පුදුම ලස්සන වීව් එකක් ඇත්තටම මේ උඩට ආවට පස්සේ දකින්න තියෙන්නේ වටෙන්මම තියෙන්නේ ලොකු ලස්සන නිල් පාට කඳු යායක්. අපි අතරේ නැග්ගා. ඕගොල්ලෝ කොච්චර වෙලාවකින් නැග්ගද? හරියටම බලවද වෙලාව? අපි එතකොට බලන් ඉන්නේ පොඩ්ඩක් ඇවිල්ලා උදව් කරපන්කෝ. අපිට බය 4ක් ගිහින්ද? අනේ කැම්පින් එකේ ෆුල් වීඩියෝ එකම මං තනි වීඩියෝ එකකට අප්ලෝඩ් කරනවා කියලා හිතුවට මේක මට එඩිට් කරගෙන යන්න චුට්ටක් අමාරුයි. ඉතින් ඒ නිසා මම මේකෙන් පස්සේ අප්ලෝඩ් කරන කැම්පින් නයිට් එකේ වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම බලන්න. එහෙනම් part 2 වලින් හම්බ වෙමු.